අවසරයි හරිතුන් වහන්ස පවක් සිදු කරලා පසුව සත්‍ය තේරුම්ගෙන සමාවිල්ලොත් ලැබෙනවද? කර්මපතය සම්පූර්ණ නොවුනොත් කම්මාවරණයෙන් මිදී නිදහස් වෙනවා. ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කළොත්. හැබැයි කර්මපතය කරුණු පහ සම්පූර්ණ වෙන්න ඕන. චේතනාවක් තියෙන්න ඕන. අපි එකක් ගමු ප්‍රාණඝාත කර්මය. චේතනාවක් තියෙන්න ඕන. සත්‍ය දකින්න ඕන. මස් කන චේතනාවක් ඇති වෙන්න ඕන. එළවගෙන යන්න ඕන. පොල්ලක් ගන්න ඕන. ගහන්න ඕන. මැරෙන්න ඕන. කරුණු පහක් සම්පූර්ණ වුණොත් අන්න කර්මපතය සම්පූර්ණයි. එහෙමනම් ඒකට කමා කරගත්තට ඒකෙන් වරදක් බව දැනගෙන ඒකෙන් තමා කරගත්තට හරියන්නේ නැහැ. කොයි වෙලාවෙ හරි Tamanටත් මරුන් කන්න වෙනවා. නමුත් කර්මපතය සම්පූර්ණ නොවෙනවා නම් දැන් ඔබ මේ ජීවත් වෙලා ඉන්නකොට කරන බොහෝ දේවල් ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වෙන මේ පංචස්කන්ධ උපාදානයේ බොහෝ දේවල් වල කර්මපතය සම්පූර්ණ වෙන්නේ නැහැ. එකක් හෝ අඩුයි. අන්න ඒ අවස්ථාවේ ඔබට කමා කරගෙන පින් දීලා ප්‍රතිකර්ම කළා සම්‍යක් ප්‍රයෝගයෙන් ඒකෙන් සියලු කර්ම වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඔබට ආපහු කවදක්වත්ම හතර කමඨාන් කරනවා නම් ඒ කර්ම වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. ඔබට ඵල විපාක දෙන්නේ නැහැ, පටිසන් දෙන්නේ නැහැ. ඔබ සියලු දෙනා ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. හැබැයි හරියටම නිවැරදිව කමා කරගන්න ඕන, කැපකොට පින් අනුමෝදන් කරන්න ඕන, පරම මෛත්‍රිය පතුරවන්න ඕන. ඒ කර්මය ප්‍රතිකර්මයක් හැටියට කර්මයෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න ඕන. ඒක තමයි කරන්න.